ස්වභාව ධර්මය කියන්නේ පුදුමාකාර සුන්දරත්වයක් ගැබ්ව පවතින ගතසිත නිවන තැනක්. ඒත් මේ සුන්දරත්වයත් එක්කම ලෝකයේ පවතින අමුතුම ඒ වගේම භයානකම දේවලුත් සැඟවිලා තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? අදත් කතා කරන්න යන්නේ ඒ වගේ ස්වභාව දහමේ අමුතුම භයානක තැන් කීපයක් ගැන. ඒත් මතක තියාගන්න මේ තැන්වල සුන්දරත්වයක් නැතුවම නෙවෙයි. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි මුලින්ම කතා කරන්න යන්නේ ඉතියෝපියාවේ හා එරිත්‍රියාවේ ඇෆාර් කෝණයේ උතුරු අවපාතයේ පිහිටා ඇති ඩැනාකිල් අවපාතය ගැන. භූවිද්‍යාත්මකව භූතැටි 3ක් අතර පිහිටි මේ සංකීර්ණ කොටස වර්ධනය වී ඇත්තේ අප්‍රිකාව හා ආසියාව වෙන් වී යාමේ ප්‍රතිඵලයක් ලෙස ඉරිතැලීම් හා ගිනිකඳු ක්‍රියාකාරකම් ඇති කරමින්. වැලිගල්, හුණුගල් වැනි අවසාදිත පාෂාණ විස්තීර්ණ ලාවා ගලා යාම මත බැසෝල්ට් වලින් ආවරණය වී ඇත. මෙය භූවිද්‍යාත්මක ලෝක උරුමයක් ලෙස 2022 වර්ෂයේදී නම් කරනු ලැබුවේය. මුහුදු මට්ටමේ සිට අඩි 330ක් පමණ පහළින් පිහිටි මෙය වඩා උණුසුම් ස්ථානයක් වෙනවා. ලාවා ආවාට විල් සහිත සක්‍රීය අරටා ඇලේ ගිනි කන්දද මෙයට අයත්. මෙය පෘථිවිය මත ඇති නිරයක් වෙන්නේ. මරණයේ නිම්නය හෙවත් ඩෙප්ත් වැලිය. එහෙමත් නැත්නම් ඩෙප්ත් නිම්නය නැගෙනහිර කැලිෆෝනියාවේ මහා ද්‍රෝණ කාන්තාරයට මායිම්බු පිහිටා ඇත. ග්‍රීෂ්ම ඍතුවේ පෘථිවියේ වඩා උණුසුම්ම ස්ථානය මේ බවට පත්ව ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 282ක් පහළින් පිහිටි මෙහි 1913 ජූලි 10 වන දින ලෝකයේ ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 56.7ක් වාර්තා කර ඇත. 1849 1850 කාල සීමාවේදී යුරෝපා ඇමරිකා පුරෝගාමීන් රත්රන් කලාප සොයා යාමේදී මෙම නිම්නයේ අතරමං වූ බවත් ඔවුන් විසින් මෙම නම ලබා දී ඇති බවත් දැක්වේ. ටිම්බිෂා ගෝත්‍රිකයන්ගේ නිවහන වන මෙය තවමත් වාසභූමි දැකිය හැකි ස්ථානයක් ලෙස අපට හඳුනාගත හැකිය. ඊළඟට කතා කරන්නේ තවත් අරුම පුදුම තැනක් ගැන. ඒ තමා ලෝකයේ උසම ස්ථානය ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුන. ටිබෙට් නේපාල් සීමාවේ හිමාල කඳු පන්තියේ උසම කන්ද වන මෙය මීටර 8848කින් යුක්තය. කඳු නගින්නන්ගේ ආකර්ෂණය දිනා ඇති මෙම ප්‍රදේශය ආන්තරාදායක හිමිකුණාටු වලින් යුක්තයි. 2024 වන විට පුද්ගලයන් 340ක් මිය ගොස් ඇති අතර 200කට ආසන්න සංඛ්‍යාවක් තවමත් කන්දේ ඉවත් නොකොට ඇත. එවරස්ට් වල ශාක හා සත්තු ගහණය ඉතා අල්ප වශයෙන් දැකිය හැකි නමුත් හිමාලයානු හිමදිවියා, රතු පැන්ඩා හා කුහුඹු විශේෂ 10ක් පමණ දැනට දක්නට ලැබේ. මෙහි මීටර 8000 සීමාව මරණීය කලාපය ලෙස නම් කර ඇති අතර ඔක්සිජන් ඇත්තේ 3/1 පරිමාණයකි. නැගෙනහිර අප්‍රිකාවේ කෙන්යාවට මායිම්ව ඇති ශාරීය විලක් වන නැට්‍රොන් විල ජාත්‍යන්තර වැදගත්කමක් සහිත රැම්සාස් අඩවියේ පවතී. උණුදිය උල්පත් සහිත අඩි 9.8ක ගැඹුරින් යුක්ත කිලෝමීටර 57ක් පමණ දිගකින් හා කිලෝමීටර 22ක් පමණ පළලකින් යුක්ත මෙහි වාසය කරන සයනොබැක්ටීරියා හේතුවෙන් විලෙහි තැඹිලි හා දුඹුරු රෝස පැහැයක් දක්නට ලැබේ. විලෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ක් පමණ වන අතර මෙයට ආවේනික වූ ඇල්ගී වර්ග, අපෘෂ්ඨ වංශීන් හා පක්ෂීන් සිටී. ස්වභාව ධර්මයේ වාර්තාගත චිත්‍රපට සඳහා මෙම විලෙහි පසුබිම පාදක කරගෙන තිබීම විශේෂත්වයකි. මේ වන විට බලාගාර කටයුතු නිසා යම් තර්ජනයකට මෙම විල ලක්ව ඇත. එම නිසාම මෙම විලට ආවේනික ෆ්ලැමින්ගෝ පක්ෂි ගහණය අඩු වෙමින් පවතී. 2001 වර්ෂයේදී මේ ජාත්‍යන්තර උරුමයක් බවටද පත් කර ඇත. පෘථිවියේ ගැඹුරුම සාගර පතුල ගැන ඔයාලා අහලා තියෙනවද? ඒ තමයි මරියානා ආගාධය. පැසිෆික් සාගරයේ අඩ අඳුරේ අඩ සඳක හැඩැති දිගින් කිලෝමීටර 2550ක්ද පළලින් කිලෝමීටර 69ක්ද වන මෙය සම්මත වායු පීඩනය මෙන් 1071 ගුණයකින් යුක්තය. ඕස්ට්‍රියාවේ ස්පාඤ්ඤ රැජින වූ මරියානාට ගෞරව පිණිස නම ලැබී තිබේ. න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානයක් ලෙස නම් කර ඇති මෙහි මේ වන විට පාරිසරික දූෂක තත්ත්වය ඉතා අභාග්‍ය සම්පන්න ලෙස ඉහළ ගොස් පවතිනවා. හිරු එළිය කිසිදා නොලැබීම නිසා අඳුරේ පවතින මේ ආගාධය පිටසක්වල පෙනුම ඇති ජීවීන් ඉන්නා ස්ථානයක් ලෙසත් හැඳින්වෙනවා. අද්භූත සිද්ධීන් ගණනාවක් මෙහි සිදු වී ඇති නිසා මේ ස්වභාව දහමේ අපූර්ව තැනක් ලෙස නම් වී තියෙනවා. ඉතින් මේ වගේ ස්වභාව දහමේ තවත් අපූර්ව ඒ වගේම අද්භූත භයානක තැන් තවත් ඕනෑ තරම් ඇති. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්න.